ඇත්තටම පර්ෆියුම් නිර්මාණය කරනවා කියන්නේ මේ තමත් සරල ක්‍රියාවක් නෙවෙයි. It is a balance of science, art, inspiration, love, move, love දේවල් සියලු දේවල් එකතු වෙලා තමයි පර්ෆියුම් එකක් නිර්මාණය වෙන්නේ. ඒතකොට මේ පර්ෆියුම් එක නිර්මාණය කිරීමේදී පර්ෆියුම් එක නිර්මාණය කරන නිර්මාණකරුවා විසින් තාක්ෂණික ක්‍රම සහ විද්‍යාත්මක ක්‍රම වගේ ප්‍රයෝග කරගන්නවා. ඒවල එකටම වගේ තියෙනවා GCMS කියලා සිස්ටම් එක ගැන ඒකින් කරන්නේ සුවඳක රසායනික සංයුතිය හඳුන ගන්නවා. එතකොට ඒක මෙහෙමයි. මේ සාමාන්‍ය අපි කියමුකෝ මල් සුවඳක් කියලා. නව මල් සුවඳක්. ඒක සුවඳ බ්‍රේක් ඩවුන් කරනවා. මාත් මේ ළඟදී දෙකක් තුනක් කරා. කියන්නේ නාමල් අයනුත් ඒක කරා. තව එකක් කරාමම ලෝටස් එකේ බ්ලූ ලෝටස් එකේ මම කර බ්ලූ ලෝටස් එකේදී මට වැඩි ගැටලුවක් ආවේ නැහැ. මොකද පාම් වොයිලට් කියලා වෙනම මල් වර්ගයක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඉහිමේ කරන්න පුළුවන් බ්ලූ ලෝටස් වලට. ඉතින් මාසයක් ඉන්න ඒකින් මම කියලා හරි. මම ඊළඟට තියෙනවා ඔය මේ බෝඩ් එවොලුෂන් බූත් කියලා එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ කන්සන්ට්‍රේෂන් එකේ මෘදු බව, ලොන්ජෙවිටි, ඒ වගේම මොනස්ටි ඒ වගේම ප්‍රොජෙක්ෂන් එක චෙක් කරන එක. ඒ වගේම පර්ෆියුම් එක බ්ලෙන්ඩ් එකේදී පර්ෆියුම් එක ඩෙවලොප්මන්ට් එකේදී බ්ලෙන්ඩ් ටෙස්ට් අරගෙන ෆීඩ්බැක් කරනවා. තව එකක් තියෙනවා බේස් ඇන්ඩ් අකෝඩ් ටෙස්ටිං කියලා. ඒක වෙන්නේ යම්කිසි 100% percentage එකකට පර්ෆියුම් එක අපි ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරනවා. 102ක් මින්ට් 110ක් එතකොට ලෙමන් චින්ටෝල් ඒ වගේ දේවල් ඒ විදිහම කරනවා. නැත්නම් ඩ්‍රොප් 1 by 1 ඩ්‍රොප් විදිහටත් මේක කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි බේසික්ලි පර්ෆියුම කෙනෙක් තාක්ෂණික හා ප්‍රයෝග අනුගමනය කරනකොට තියෙනවා. නමුත් ඕක තමයි ගන්නෙ. ඉතින් අද අපි කතා කරමු ඔයගොල්ලෝ භාෂාවෙන් කතා කරන නෝසස්ලා පර්ෆියුම්ලා ඔයගොල්ලෝ භාෂාවෙන් කතා කරන නෝසස්ලා ගැන අද අපි කතා කරමු. හරි. මම එක දෙයක් අහනවා. මට ඇත්ත කියන්න. පර්ෆියුම් එකක් ගහලා ඔයා එළියට යනකොට ඒ අනිත් අයගෙන් ලැබෙන ඔයාට තියෙන රහස්‍යමය ආකර්ෂණය පිටුපස ඉන්නේ කවුද කියලා කවදාකවත් හොයලා තියෙනවා. මම හොයලා තියෙනවා මේක අවුරුදු ගානකට කලින්. ඒගොල්ලන්ට තමයි කියන්නේ සුවඳ කලාකරුවෝ කියලා. ඒ වගේම ඒගොල්ලෝ සුවඳ රසායනික විද්‍යාඥයෝ කියනවා. හොඳ කවියෝ. කවි ලියන්න පුළුවන් මොනවද බලائے. ඒගොල්ලන්ට. ඒතකොට ඒගොල්ලෝ සදාකල් මිනිසුන්ට සදාකල් සිහිවටන දීලා මවලා අය තමයි මේ පර්ෆියුම් එක කියන්නේ. ඉතින් මේගොල්ලෝ ඉතිහාසයේ ඉඳන් වර්තමානයේත් එක්ක අපි බැලුවොත් මේක ලොකු කතාවක් තියෙනවා. ඉතින් ඉතිහාසයේ ඉඳන් මේගොල්ලෝගේ මේ කතාව බැලුවොත් අපි අතීතයේදී මේ නෝසස්ලා කියලා තමයි මේ නෝස්ලා කියලා තමයි මේගොල්ලෝ හඳුන්වලා තියෙන්නේ. මම හිතන්නේ භාෂාවට ඉංග්‍රීසි භාෂාවට මේක එන්නත් ඇත්තේ එතනින්. නෝස්ලා ගොඩක් වැඩ කරලා තියෙන්නේ මේ රජ පෙළපතට තමයි මේගොල්ලෝ වැඩ කරලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඊජිප්තුවේ නම් පාරාවට තමයි මේගොල්ලෝ වැඩ කරලා තියෙන්නේ. ඔය ක්ලියෝපැට්‍රා බ්ලෙන්ඩ් එකකින් භාවිත කරලා තියෙනවනේ. එතකොට ඒගොල්ලොන්ට තමයි වැඩ කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඊජිප්තුවේ වැඩිපුරම ඒගොල්ලෝ මේ පාවිච්චි කරලා තියෙනවා ගොඩක් ඉන්සෙන්ස්. එතකොට රෙසින් වර්ග තමයි. ඒකෝ ඒගොල්ලෝ මේ ලෝරස් ඇබ්සලූට් කරලා තියෙනවා, රෝස් ඇබ්සලූට් කරලා තියෙනවා ඒගොල්ලෝ. ඔයිල් අරන් තියෙනවා. ඒගොල්ලෝ රජවරු තමයි මේ ෆැමිලි වශයෙන් මේගොල්ලෝ ඉඳලා දිනවා, හුදකලාව ඉඳලා දිනවා, සංකීර්ණ ඒගොල්ලෝ ජීවත් වෙලා දිනවා. ඒගොල්ලෝ රජුරුවන්ට තමයි සේවය කරලා තියෙන්නේ. එතකොට ඔක ග්‍රීසිය රෝමෙට වගේදී ඒගොල්ලෝ මේක කලාකෘතියක් වගේත් මේක ගෙනහිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට මේගොල්ලෝ පාවිච්චි කරලා තින්නේ මේ අතීතයේ හිටපු මේගොල්ලෝ පාවිච්චි කරලා තින්නේ මේක මේ අවමංගල්‍ය කටයුතු, එතකොට ඖෂධ නිෂ්පාදනයේදී, එතකොට තව මංගල්‍ය කටයුතු උත්සවාස්ථාවල. ඒ වගේම මේ ආගමික ශාස්ත්‍ර. ඊට පස්සේ ඕක දැන් ඔහොම ටිකක් ඉස්සරහට ඩෙවලොප් වෙගෙන ඉද්දී කාලයක් යනකොට මේක 17 වෙනි සියවසේ 18 වෙනි සියවසේදී මේක පොඩි වෙනසක් වෙනවා. මේක ලොකු වෙනසක් වෙනවා මේ පර්ෆියුම් වල. ඒ වෙනස තමයි මේ නවීන විද්‍යාවයි මේ කලාවයි දෙකම එකට ගමන් කරන විදිහට මේ පර්ෆියුම් නිර්මාණකරුවා චින්තනය ගොඩනගෙනවා. ඒකට මේක මේ හරියට කියන්න බෑ, මේක ටිකක් ලොකු සංකීර්ණ කතාවක්. නමුත් මම මේක තේරෙන විදිහට කියන්න ඕන.
ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි ඉන්දියානු ස්ත්‍රියක් ගන්නකො බලන්න. ඉන්දියානු කාන්තාව සාමාන්‍යයෙන් අපේ ලෝක අනිත් කාන්තාවන් වලට වැඩිය එයා ආලේපන වර්ග දානවා. එයා එක්කම මුණ පිළිපද ගොඩක් සැලකිලිමත් කරනවා. ඒ වගේම ඇඳුම් පැළඳුම් ආභරණ එතකොට ඒ දේවල් වලින් ඒ මරතොන් දීමතේ ඒවා ගන්නවා. ඒගොල්ලෝ ගොඩක් මේ පැත්තට ලස්සනට නැඹුරු. ඒ වගේම ඒගොල්ලෝ අභ්‍යන්තරයේ බැලුවොත් අභ්‍යන්තරයේත් ඒගොල්ලෝ ගොඩක් අවස්ථාවලදී ඒගොල්ලෝ මේ ස්වාමි භක්තිය ඒක ගොඩක් තියෙනවා. නර්තනය, ගායනය, කලාව, සූපවේදය, පවුල් පාලනය ඒ පිළිබඳ හසල දැනුමක් ඒගොල්ලෝ ඒගොල්ලෝ එහෙම බැලුවහම ඒගොල්ලෝ අනිත් අයට වඩා ස්මාර්ට්. අනිත් ගෑනුන්ට වඩා ස්මාර්ට්. ඉතින් අන්න ඒ වගේ කියන්නේ ඒ වගේ නෙවෙයි. ඒ වගේ උදාහරණයක් ඒ වගේ මේ පර්ෆියුම් නිර්මාණකරුවා ඩෙවලොප් කරනවා. ස්මාර්ට් වෙනවා යා. එයා හොයාගන්නවා මේකට අලුතෙන් රෙසින් එකතු කරන්න පුළුවන්, රෝස් ඇබ්සලූට් එකතු කරන්න එක එක ඒවා එකතු කරලා මෙයා සාමාන්‍යයෙන් හදා ගන්නවා ක්‍රමයක් මේ ටිකක් හොඳ පර්ෆියුම් නිර්මාණය කිරීම සඳහා මෙයාට පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඔය හැකියාව ලැබීමත් සමගම මේ ගොඩක් හොඳ නිර්මාණකරුවෝ වෙනවා. ඔය කොටිමිගොත ෆ්‍රැන්චස් කොටි එහෙම 1874 මේ එයා තමයි නූතන පර්ෆියුම් ව්‍යාපාරයේ පියා ලෙස සැලකන්නේ. මේ ඒගොල්ලෝ එහෙම ලොකු සේවයක් ඒගොල්ලන්ට කරන්න පුළුවන් වෙනවා මේ අර මම කියපු චින්තන ගොඩනැගීම හරහා. ඉතින් අපි ඔතනින් තවත් ඉස්සරහට ඇවිල්ලා බලුවොත් මේ ඒ පර්ෆියුමර්ස්ලා ගැන මම පහුවෙලා මේ වැඩසටහනකදී ඒක මම කියන්නම්. මොකද මේ ඒක මේ ටිකක් ලොකු කතාවක්. ඒක මේ තැන මේ අද මේ තැනට පර්ෆියුම් තියෙන්නේ ඒ අය හින්දා. ඉතින් ඒක හින්දා මම ඒගොල්ලෝ ගැන වෙනම දවසක වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ පර්ෆියුමර්ස්ලා ශරීර ලක්ෂණ එතකොට මේගොල්ලන්ගේ මේ ඉතිහාසය සඳහන් වෙලා නැහැ. මේක උසද මිටිද කළුද දුරුද ඒවා මුකුත් මේගොල්ලෝ සඳහන් වෙලා නැහැ. නමුත් මේගොල්ලන්ට අවශ්‍යයි මේ හොඳ නැගුණු නාසයක්. නැගුණු නාසයක් අවශ්‍යයි. ඒ වගේම ගුණාත්මක සුවඳ වටහා ගැනීමේ හැකියාව මේගොල්ලන්ට තියෙන්න ඕනේ. ඊට පස්සේ මනෝග්‍රාහී මතකය, ඒ කියන්නේ සුවඳ පිළිබඳ මනෝග්‍රාහී මතකය. ඔකට මම උදාහරණයක් කියන්නම්. මේ ලංකාවේ පර්ෆියුම් කෙනෙක් එකපාරක් කිව්වා වැඩසටහනකදී මේ සාමාන්‍ය මිනිස්සෙක් 2000ක් විතර සුවඳ මතකයි. ඔයගොල්ලන්ට 2000ක් විතර මතකයි. නමුත් පර්ෆියුම් කෙනෙක්ට එහෙම වෙන්න බෑ. මගේ මතේ නම් 12000ක්වත් මතක තියෙන්න ඕනේ. එයාට 20000ක් විතර මතකයි කියලා. ඒක හරි. ඒ වගේ වෙන්න පුළුවන්. හැබැයි 20000ම එකපාර මතක් කරන්න බෑ. දවසක් දෙයක් යනවා මම ඔළුවට වද දීලා තමයි ඒව ගන්න. ඉතින් මේ ඒ හරි. ඒ වගේ සුවඳ ඒ වගේ ගානක් මතක හිටින්න පුළුවන්. ඒතකොට මේගොල්ලෝ හැසිරීමකට බැලුවොත් මේගොල්ලෝ නිරන්තරයෙන් විවේකශීලී, නිරීක්ෂණශීලී සංවේදී පුද්ගලයෝ. විවේකශීලී කියන්නේ මෙහෙමයි. විතරම විවේකශීලීව ඉන්න ඕනේ. يعني අවනම් පුද්ගලෙක් විවේකශීලී ඉන්න ඕනේ. පර්ෆියුම් කෙනෙක්ට ඒක ඉතා වැදගත්. මොකද හොඳ ගුණාත්මක අදහස් ගලාගෙන ඉන්නේ විවේකශීලීව ඉන්නකොට. ඒක තමන්ගේ තෝරා ගැනීම අනුව තමයි. ඊට පස්සේ නිරීක්ෂණශීලී වෙන්නත් ඕනේ. සංවේදී කියන වචනේ ගොඩක් වෙලාට අර්ථ දක්වනවා. මට මේ හැම දෙයකටම මේ එයා නිකන් දුර්වල මිනිස්සෙක් නෙවෙයි. එයා මේ පරිසරයට ගහට පොළට මලට හරි සංවේදී කෙනෙක්. කොටින්ම කිව්වොත් මේ යම් අවස්ථාවක මටත් එකපාරක් වෙලා දෙනවා 300ක් විතර ඉන්න තැන චොකලට් බිස්කට් එකක් දීලා කිව්වා මේක රහ ගියක් තියෙනවා. මම රහ 9ක් කිව්වා 11ක් තියෙනලු රහ. ඒ වගේ අර සංවේදී වෙන්න ඕනේ. ඒ දේවල් හොයාගන්න. ඒ මනසින් හොයාගන්න හරි සංවේදී වෙන්න ඕනේ. ඉතින් කවුරුත්ම නොසලකා හරින සුවඳ මේ පර්ෆියුම් කෙනෙක්ට හඳුන ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඔයගොල්ලෝ පර්ෆියුම් එකක් ගහලා දුන්නොත් පර්ෆියුම් කෙනෙක්ට නොසස් කෙනෙක්ට එයාට පුළුවන් මේ පර්ෆියුම් එකේ තියෙන මේ නෝට්ස් ටික කියන්නේ. මේක සිට්‍රස් නෝට් එකක් තියෙනවා, චිම්පල් නෝට් එකක් තියෙනවා, ග්‍රේනියම් නෝට් එකක් තියෙනවා. ඒ වගේම ෆෘටි ලයින් නෙවුත් යනවා. තව අක්වාටික් නෝට් එකක් තියෙනවා කියලා එයාට කියන්න. වා ඒ වගේ පර්ෆියුම් එකක් ගෙනහලා දුන්නොත් මේක වැඩක් නැහැ කියලා එයාට පුළුවන් මේක ප්‍රතිස්ථාපන කරලා අලුතෙන් හදලා දෙන්න උනොත් එයාට පුළුවන්. පර්ෆියුම් වලට එහෙම හැකියාවක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ වගේම අර එයා බාහිර සුවඳ නිර්මාණය කරනකොට ගොඩක් වෙලාවට මේ කරන්නේ මේ හරියට මේ රස කවියක් ලියනවා වගේ තමයි මෙයාගොල්ලෝ මේ පර්ෆියුම් නිර්මාණය කරන්නේ. ගොඩක් බාහිර ලෝකෙ දිහා බලලා පර්ෆියුම් නිර්මාණය කරන රස කවියක් ලියනවා වගේ තමයි මේ පර්ෆියුම් නිර්මාණය කරන්නේ. හැංගීම්, සීටි බටන, මතක ඒ දේවල් එක්ක තමයි ඒගොල්ලෝ පර්ෆියුම් නිර්මාණය කරන්නේ. ඒකවල ආකිටෙක්ට් පර්ෆියුම් කියලා බුක් එකක් තියෙනවා. ඕකේ තියෙනවා මේ සුවඳ නිර්මාණකරුවා ගැන ඉතිහාසයේ සිට වර්තමාන දක්වා. ඒකේ තියෙන විදිහට මේ සුවඳ නිර්මාණකරුවා කියන්නේ බොහෝ වෙලාවට මේ රසායනික විද්‍යාඥයෙක්, විද්‍යාවේදියෙක්, කලාකරුවෙක්,
කවියෙක්. මේ අතර යන එකට සීරු මාරු වෙන පුද්ගලයෙක් ලෙස තමයි පර්ෆියුම් නිර්මාණකරුවා සැලකන්නේ. ඒ වගේම ඔහු තමාගේ සංවේදීත්වයේ නිරීක්ෂණය සහ ආවර්ජනශීලී කාලය උපයෝගී කරගෙන තමයි මේ පර්ෆියුම් නිර්මාණය කිරීමට කාලය වැය කරන්නේ. ඉතින් පර්ෆියුම් නිර්මාණය කිරීමේදී ඔහු තවත් තාක්ෂණික ක්‍රම ප්‍රයෝගයට ගන්නවා. ඉතින් ඒ තාක්ෂණික ක්‍රම ටික දැන් කතා කරමු. ඉතින් මේගොල්ලෝ පාවිච්චි කරන මේ ආවේගශීලී ප්‍රයෝග තමයි ආර්ට් සහ ආවේගශීලී ප්‍රයෝග පාවිච්චි කරන මේ පර්ෆියුම් නිර්මාණය කරන්න. ඉතින් ඒකෙදී ඔය එකක් තියෙනවා මේ mood board visualizing inspiration කියලා. mood board visualizing inspiration කියන්නේ එයා එක රූපය, ස්ථානය, කලාව, භූමිය බලලා තමයි ඒගොල්ලෝ එහෙම පර්ෆියුම් නිර්මාණය කරන්නේ. එතකොට ඕකදී මම කියන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා. මේ ළඟදී වෙඩින් එකට ගියා මගේ යාළුවෙක්ගේ. ඒ යනකොට මගේ යාළුවන්ගේ තිබ්බ සියලුම පර්ෆියුම් ඩිසයින් කරේ මම. ඒක අපි ඔක්කොම කරේ. ඒක වෙඩින් එකට ගිහිල්ලා ෆොටෝ එක හදලා ඒ නංගි ඇහුවා මේ කිව්වා අම්මෝ ඔයාගේ තියෙන සුළු කිව්වා. මේ මන මාළු. කිව්වට පස්සේ මේ ඒ වගේ අර ගාලා මේ ඇටෙන්ෂන් කරන්න පුළුවන් ඕන. මම එක කියන්නේ මේ නංගිට වැඩි කරනවා. මේ වාරේ මම ඔයගොල්ලෝ පොතක් හදලා දෙනවා මේ දෙන්නටම ගන්න පුළුවන් මේට වඩා හොඳ එකක් ඊට වඩා හොඳ එකක් දෙනවා කියලා. ඉතින් මේ ඒ වගේ අර මේ දැන් තියෙනවා. එතකොට මේකේ තියෙනවා ස්ටෝරි ලයින් and මෙමරි කියලා. කියන්නේ චයිල්ඩ්හුඩ් මෙමරි කියලා මේකට කියනවා. මේක වෙන්නේ ගඟක් දොලක් ඇලක් ළඟට ගිහිල්ලා පර්ෆියුම් එකක් ඒක එක්ක මතකෙන්ම ආවා ගන්න ඕනේ. එක්ක එතනට ගිහිල්ලා ඒක මේ පර්ෆියුම් නිර්මාණය කරනවා. පර්ෆියුම් නිර්මාණය කරලා චිල් එකේ නිර්මාණය කරනවා කියන්නේ පොඩ්ඩක් මේක විතරක් කියම ගාලා. ඒක නෝමල් එකේ ඒක ලස්සන්ට නෝට්ස් ටික ලියන එකක් තියෙනවා. ඊට වඩා තව එකක් තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ මේ personality based training. ඔකනම් ටිකක් අමාරුයි. පොඩි අමාරුයි. සමහරක් අය එක එක තැන් වලට places වෙනවා. places වෙනවා කියන්නේ මම එකටම perfume හදන්න ගත්තේ woody oriental woody type එකේ boss type එකේ gangster vibe එකක් තියෙන perfume තමයි මම කරන්නේ. මට ඒක හරියන්නේ නැහැ. නමුත් මම ආවා government වලට. ඒ කියන්නේ fruity candy ඒ line ඒකට ආවට පස්සේ මේ ඒකට හරි ගියා. ඒක තමයි දැන් මම දැන් මේ දවස්වල නිර්මාණය කරන ගොඩක් perfume වල මේ දෙකම blend කරනවා මම. මේ දෙකේම යනවා. අරක තමයි මට හොඳටම place වෙලා ඉන්නේ. ඒ වගේ මම place වෙලා ඉන්නේ මේ personality basic කියන එක තමයි වෙලා තියෙන ගොඩක්ම. ඉතින් ඒකෙදි ගොඩක් වෙලාවට කරන්නේ කෙනෙක්ගේ image එකක් බලලා ඒක inspire කරනවා. inspire කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා හොඳම උදාහරණයක් තමයි මේ අවුද පියසවාජ් perfume එක inspire කරන්නේ මේ Johnny Depp තමයි image එක. ඒ වගේම ඒක එතනදි බලනවා මෙහෙම දිනවා. එයාගේ මුණ හැදේ. ඇහි බැමි. තොල් වලින් සුවඳ කියන්නේ අපි ගන්න පුළුවන් මල් වල සුවඳ ස්ට්‍රෝබෙරි වගේ දේවල් දේව. ඊටස නහය නිකට ඊටස අනි පාට අමේ වර්ණ ඊටස බලන විදිය ගෑස් බලලා තමයි ඒව නිර්මාණය කරන්නේ. මම මේ දවස්වල එකක් නිර්මාණය කරා මට ඒකට perfume එකක් ඒක සාර්ථකයි. ඒක දැන් මම පාවිච්චි කරන විතරම වගේ පාවිච්චි කරන perfume එක දැන් මේ ඒකේ තව අදියර දෙකක් තියෙනවා. ඒ දෙකට මට යන්න බෑ. ඒ දෙක මගේ වැඩක් නෙවෙයි. නමුත් මම මේ perfume එක පාවිච්චි කරනවා. මම දැනුත් ඒ perfume එක තමයි පාවිච්චි කරගෙන ඉන්නේ. ඉතින් මේ ඔය ටික තමයි perfume වල තියෙන basic perfume කෙනෙක් කරන දේවල්. ඉතින් මේ perfume කෙනෙක් කියන්නේ හැම වෙලාවෙම අහිමින් කියන දේවල් ගොඩක් තියෙනවා perfume කෙනෙක්ට. perfume කෙනෙක් සමහර දේවල් දෙනවා අපිට ජීවිතේ හොඳ කාලෙදී එනවා නරක කාලෙදී අපි අහිමි වෙනවා. නරක කාලෙදී හොඳ කාලෙදී අහිමි වෙනවා. ඊටසේ අනිත් පැත්ත තමයි ඒකේ ජීවිතේ සමහර දේවල් තියෙනවා හොඳ කාලෙදී නරක කාලෙදී කියලා නෑ. දෙකම ඉන්න බලන්න. සමහර දේවල් තියෙනවා අපේ ජීවිතේ මේ අහිමි වෙලාම ලැබෙන දේවල්. ඉතින් මේ හැම දෙයකටම perfume කෙනෙක් ප්ලාස්ට් වෙනවා. ඉතින් fail කියන දේ ඒක nothing perfume කෙනෙක්ට. මේ කවදා හරි දවසක perfume කෙනෙක් වෙන්න බලන් ඉන්නවා නම් කවුරුද ආසාවෙන් ඉන්නවා නම් මේක මේ වීඩියෝ මම මේ දාන පෙළ අවුරුදු 5ක් ඊයත් ඒගොල්ලන්ට පොඩි දාලා අයිඩියා එකක් ගන්න පුළුවන් perfume කෙනෙක් වෙන්නේ කොහොමද කියලා එක්ස්පීරියන්ස් එක. ඉතින් මට කියන්න තියෙන්නේ
ආයෙත් දවසක හම්බ වෙමු. මේ ඔබේ හුස්ම සුවඳ ලස්සන කරන ෆැෂන් එක පිළිබඳ කතා කරන්න.